හරි. දැන් එතකොට අපි මුලින්ම කතා කරනවාද ජාත්‍යන්තර වෙළඳාම කියන්නේ මොකක්ද? හරිද? සරලවම ජාත්‍යන්තර වෙළඳාමක් කියලා කියන්නේ කිසියම් රටක් ලෝකයේ අනිකුත් රටවල් සමග භාණ්ඩ හා සේවා හුවමාරු කරන එකට. හරිද? ඒතර වාට එක්සෑම් එකේ ඇහුවොත් මොකද්ද ජාත්‍යන්තර වෙළඳාම කියලා කියන්නේ කියලා වට ලියන්න පුළුවන්. කිසියම් රටක් ලෝකයේ අනිකුත් රටවල් සමග භාණ්ඩ හා සේවා හුවමාරු කරගන්න එක කියලා. හරි. එතකොට අපි මුලින්ම බලමු ඇයි රටක් කිසියම් රටක් ඇයි අනිකුත් රටවල් එක්ක භාණ්ඩ හා සේවා හුවමාරු කරන්න කියලා. හරිද? ඒකට හේතුවක් තියෙන්න බෑ. එතකොට ද අතීතයේ රටවල් හරිද? අතීතයේ හිටපු රටවල් අතීතයේ තිබ්බ රටවල් හරිද? මේ රටවල් අපි කියනවා ඒ රටවල් ස්වයං පෝෂිතයි කියලා. නේ? ස්වයං පෝෂිතයි. මං කෙටියෙන් මේ දේවල් කියන්නේ මොකද අපිට ලොකු කාලයක් නෑ එක්සෑම් එකට. දවස් 25ක් විතර වගේ තියෙන්නේ. ඒ නිසා මේ මං කෙටියෙන් මේකේ පදනම වලට කියන්න. හරි. එතකොට මේ රටවල් ස්වයං පෝෂිතයි. එතකොට Tamanට අවශ්‍ය කරන හැමදේම රටවල නිෂ්පාදනය කරන්න මේ අතීත රටවල් අතීතයේ ආර්ථික ක්‍රමයන් වලට පුළුවන් වුණා. හරිද? හැබැයි මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. හැම භාණ්ඩයක්ම ඒ විදිහට තමන්ගේ රට තුළ ඉපදවන්න පුළුවන්ද කියන එක ප්‍රශ්න සහගත වෙනවා. හරිද? හොඳම උදාහරණය ඛනිජ තෙල්. දැන් ඛනිජ තෙල් කියන එක හැම රටකම නැහැනේ. එතකොට ඒ තියෙන රටවල් වලින් අනිත් රටවල් වලට ඛනිජ තෙල් හුවමාරු කරගන්න සිද්ධ වෙනවා. ඒතර හරිද? ඒතර ඒ වගේ අර තමන්ගේ රටේ නැති භාණ්ඩ තියෙන. ඒ භාණ්ඩ තමන්ට විදේශ වෙළඳාම ඔස්සේ හුවමාරු කරගන්න සමහරවිට සිද්ධ වෙනවා. හරිද? එතකොට දැන් විදේශ වෙළඳාමක් කරන්න පදනමක් තියෙනවා. හරිද? විදේශ වෙළඳාමක් කරන්න හරි පළවෙනිම දේ රටවල් අතර දැන් රටවල් විදේශ වෙළඳාමට අවතීර්ණය වෙන්නේ ඇයි කියලා ගත්තොත් පළවෙනිම දේ තමයි රටවල් අතර සම්පත් සම්භාරය වෙනස් නේ. ඒ රටින් රටට සම්පත් සම්භාරය වෙනස් නේ. පළවෙනි මේක. හරිද? ඊළඟට ඊට පස්සේ දෙවෙනි එක තමයි දැන් මේ අපි හුවමාරු කරගන්න භාණ්ඩ නිෂ්පාදනය කරන්න භාවිතා කරන තාක්ෂණය රටවල් අතර වෙනස් වෙනවානේ. දැන් උදාහරණයක් විදියට ගත්තොත් අපි ගමු ලංකාව ඇවිල්ලා සාමාන්‍යයෙන් හාල් වගේ දේවල් රට ඇතුළේ නිෂ්පාදනය කරනවා. හරිද? ඒ වගේම තමයි ඔය ඉන්දියාව, පාකිස්තානේ, තායිලන්ත වගේ රටවලුත් හාල් වගේ දේවල් ගොවිතැන් කටයුතු කරලා නිෂ්පාදනය කරනවා. හැබැයි මම දැකපු දෙයක් තමයි ඔය තායිලන්තේ වගේ රටවල් සාමාන්‍යයෙන් ඔය හාල් ගොවිතැන් කටයුතු වලට ටිකක් වැඩිපුර තාක්ෂණය භාවිතා කරනවා. හරිද? එතකොට ඒ රටවල් වල වැඩිපුර නිෂ්පාදනයක් කරන්න පුළුවන්. හරිද? එතකොට අර ඒ භාණ්ඩය විශේෂ තාක්ෂණික ක්‍රම භාවිතා කරලා ඒගොල්ලන්ට වැඩිපුර නිෂ්පාදනය කරන්න පුළුවන් අවස්ථාවල් තියෙනවා. හරිද? ඒතර එකක් තමයි සම්පත් සම්භාරය රටින් රටට වෙනස් වෙනවා. අනිත් එක නිෂ්පාදනය කරන්න භාවිතා කරන තාක්ෂණය රටවල් අතර වෙනස් වෙනවා. අනිත් එක තමයි ගුණාත්මක తত্ত্বය. වෙන ක්වොලිටි එක කියලා කියන්නේ. ගුණාත්මක తত্ত্বය අතින් ගත්තොත් රටවල් අතර වෙනස්කම් තියෙනවා. හරිද? එතකොට මේ වගේ කියන හේතුන් මත රටවල් මොකද කරන්නේ? හැම භාණ්ඩයම තමන් නිෂ්පාදනය කරනවා වෙනුවට තමන්ට වඩාත් කාර්යක්ෂමව තමන්ට වඩාත් ලේසියෙන්ම නිෂ්පාදනය කරන්න පුළුවන් භාණ්ඩ නිෂ්පාදනය කරන්න විශේෂීකරණය වෙලා ඒකෙන් ලැබෙන අතිරික්තය තවත් රටක් එක්ක හුවමාරු කරගෙන තමන්ට බැරි නිෂ්පාදනය කරන්න අමාරු භාණ්ඩ
ඒකෙන් ආනයනය කරනවා. හරිද? එතකොට සරලව කිව්වොත් ජාත්‍යන්තර වෙළඳාම කියන්නේ ඔන්න ඔය කතන්දරයට. හරිද? ඒතර මොකද්ද මං කිව්වේ? රටවල් අතර සම්පත් සම්භාරය අතින් ගත්තොත් වෙනස්කම් තියෙනවා. ඒ වගේම රටවල් එක් එක් භාණ්ඩ නිෂ්පාදනය කරන්න භාවිතා කරන තාක්ෂණය ගත්තොත් රටින් රටට වෙනස්කම් තියෙනවා. ඊට පස්සේ ගුණාත්මක තත්ත්වයේ ගතින් ගත්තත් රටවල් අතර වෙනස්කම් තියෙනවා. ඒතකොට රටවල් මොකද මේ සඳහා කරන්නේ? Tamanට වඩාත් හොඳින් නිෂ්පාදනය කරන්න පුළුවන් භාණ්ඩය හදන්න විශේෂීකරණය වෙනවා. හරිද? විශේෂීකරණය වෙලා හරිද? අතිරික්ත නිෂ්පාදනයක් වෙනවනේ. හරිද? මේ අතිරික්ත නිෂ්පාදනය තවත් රටකට අපනයනය කරනවා. හරිද? මේ අතිරික්තය අපනයනය කරලා ඒ අපනයනය කරලා උපයන ආදායමින් මොකද කරන්නේ? Tamanට නිෂ්පාදනය කරන්න බැරි භාණ්ඩයක් ආනයනය කරනවා. හරිද? ඒතර සරලව ඕනෝක තමයි විදේශ වෙළඳාමේදී සිද්ධ වෙන්නේ. හරිද? ඒතර සමහරවිට ඔයාලට එක්සෑම් එකෙන් ඇහුවොත් හරිද? ඒතර ඔයාලට එක්සෑම් එකේදී ඇහුවොත් ඇයි කිසියම් රටක් විදේශ වෙළඳාමට අවතීර්ණ වෙන්නේ කියලා ඔය ඉස්සෙල්ලාම ලියන්න ඕනේ රටවල් අතර සම්පත් සම්භාරය අතින් වෙනස්කම් තියෙනවා. ඒ වගේම රටවල් අතර නිෂ්පාදන තාක්ෂණය අතින් වෙනස්කම් තියෙනවා. ගුණාත්මක තත්ත්වය අතින් වෙනස්කම් තියෙනවා. හරිද? එතකොට මේ කියන වෙනස්කම් තියෙන හින්දා රටවල් මොකද කරන්නේ? Tamanට වඩාත් හොඳින් නිෂ්පාදනය කරන්න පුළුවන් භාණ්ඩ නිෂ්පාදනය කරන්න විශේෂීකරණය වෙලා ඒ විශේෂීකරණය නිෂ්පාදනය කරපු අතිරික්ත භාණ්ඩ ප්‍රමාණය තවත් රටකට අපනයනය කරලා ඒ ලැබෙන ආදායමෙන් Tamanට කාර්යක්ෂමව නිෂ්පාදනය කරන්න බැරි භාණ්ඩයක් අපනයනය කරන එක තමයි මෙතනදී වෙන්නේ. හරි. මම හිතනවා මේක මේ පැහැදිලි ඇති කියලා. ඒතර මම මේකේ නෝට් එකක් දෙන්නේ නැහැ. මම රෙකෝඩින් එක දාන්නම්. කාට හරි ඕන කෙනෙක් ඉන්නවා නම් රෙකෝඩින් එකේ පෝස්ට් කරලා නෝට් එක ලියා ගන්න පුළුවන්. හරි. හරි. ඊළඟට කතා කරන වැදගත්ම දේ තමයි දැන් අන්තර්ජාතික වෙළඳාමක් සිදු කරන පදනමක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ රටවල් දෙකක් කොහොමද වෙළඳාමට එළඹෙන්නේ කියන එක තමයි අපි දැන් කතා කරන්නේ. හරිද? එතකොට එතනදී රටක් කිසියම් රටවල් දෙකක් හරි දෙකක් හෝ කිහිපයක් වෙන්න පුළුවන්. එතකොට රටවල් දෙයක් අතර අන්තර්ජාතික වෙළඳාමකට එළඹෙන්න පදනමක් තියෙන්න ඕනේ. හරිද? ඒතර පළවෙනි මේක තමයි නිරපේක්ෂ වාසි කියලා කියන්නේ. නිරපේක්ෂ වාසි න්‍යාය දෙවෙනි එක සාපේක්ෂ වාසි න්‍යාය. ඒතර මේ කියන පදනම මේ කියන කාරණා දෙකෙන් තමයි මේ රටවල් අන්තර්ජාතික වෙළඳාමට එළඹෙන්න පදනමක් විදියට භාවිතා කරන්නේ. හරිද? අපි මුලින්ම කතා කරනවා නිරපේක්ෂ වාසි. හරිද? මේක පේනවද? පේන්නේ නැහැ නේ. නිරපේක්ෂ වාසි. හරිද? සරලවම කියනවා නම් නිරපේක්ෂ වාසි කියලා කියන්නේ කිසියම් රටක් තවත් රටකට වඩා එක්කෝ අඩු පිරිවැයකින් භාණ්ඩයක් නිෂ්පාදනය කරන්න පුළුවන් වෙන්න ඕන. එහෙම නැත්නම් නිෂ්පාදනය කරන භාණ්ඩ ප්‍රමාණය වැඩිපුර නිෂ්පාදනය කරන්න පුළුවන් වෙන්න ඕන. සරලව කියන්නේ රටවල් දෙකක් අතර
එක්කෝ එක රටකට පුළුවන් වෙන්න ඕනේ වැඩි ඵලදායීතාවයකින් ඵලදායීතාවයකින් නිෂ්පාදනය කරන්න. එහෙම නැත්නම් පුළුවන් වෙන්න ඕනේ අඩු පිරිවැයකින් අඩු පිරිවැයකින් ඒ භාණ්ඩය නිෂ්පාදනය කරන්න. එතකොට මේ විදිහට කිසියම් රටකට පුළුවන් නම් එක්ක වැඩි ඵලදායීතාවයකින් භාණ්ඩය නිෂ්පාදනය කරන්න. එහෙම නැත්නම් අඩු පිරිවැයකින් භාණ්ඩය නිෂ්පාදනය කරන්න අපි කියන මේ රටට නිරපේක්ෂ වාසි අත් වෙනවා කියලා. හරිද? එතකොට මේකේ අ, නිර්වචනය ආවොත් අපිට ලියන්න පුළුවන් මෙහෙම කිසියම් රටක් අනිකුත් රටට වඩා වැඩි ඵලදායීතාවයකින් හෝ අඩු පිරිවැයකින් කිසියම් භාණ්ඩයක් නිෂ්පාදනය කරයි නම් එම් රටට අත්වන වාසිය නිරපේක්ෂ වාසිය වේ. හරිද? හරි. අපි මේ ගානකින් මොක පොඩ්ඩක් බලමු. දැන් ගානක මෙහෙම දෙන්න පුළුවන්. හරිද? අපි ගමු ලංකාවයි ජපානයි. හරිද? අපි ගමු එකක් ඇඟලුම් අනිත් එක අපි ගමු තිරුඟු පිටි. හරි. හරි. දැන් හරිද? දැන් හිතන්න මේ විදිහට තමයි රටක හරි මේ තියෙන්නේ දැන් ලංකාව හා ජපානයට එක ශ්‍රමිකයෙක්ගෙන් නිෂ්පාදනය කරන්න පුළුවන් භාණ්ඩ ප්‍රමාණය. කියන්නේ එක ශ්‍රමිකයෙක්ගෙන් නිෂ්පාදනය කරන්න පුළුවන් ඇඟලුම් ප්‍රමාණයයි තිරුඟු පිටි ප්‍රමාණය තමයි මේ තියෙන්නේ. හරිද? දැන් බලන්න ලංකාවට එක ශ්‍රමිකයෙක්ගෙන් පුළුවන් ඇඟලුම් 5ක් හදන්න. ජපානයට පුළුවන් ඇඟලුම් 10ක් හදන්න. හරිද? අනිත් පැත්තට බලමු ලංකාවට එක ශ්‍රමිකයෙක්ගෙන් පුළුවන් තිරුඟු පිටි හදනවා නම් 6ක් හදන්න. ඒ වගේම ජපානයට පුළුවන් එක ශ්‍රමිකයෙක්ගෙන් තිරුඟු පිටි හදනවා නම් 2ක් හදන්න. හරිද? හරි. දැන් මෙහෙම ගාණක් දුන්නම ඔය ඉස්සෙල්ලම බලන්න ඕනේ ඇඟලුම්. හරිද? බලන්න ඇඟලුම් ලංකාව 5ක් හදනකොට එක ශ්‍රමිකයෙක්ගෙන් ජපානයට පුළුවන් 10ක් හදන්න. හරිද? එතකොට මෙතන අපිට තේරෙනවා ජපානයට ලංකාවට වඩා මේ වැඩි ඵලදායීතාවයකින් ඇඟලුම් හදන්න පුළුවන්. හරිද? එහෙනම් ජපානයට ඇඟලුම් වල නිරපේක්ෂ වාසිය තියෙනවා. එහෙනම් මාක් කරගන්න. හරිද? ඊට පස්සේ තිරුඟු පිටි ගත්තොත්. දැන් තිරුඟු පිටි ලංකාව 6ක් හදනකොට ජපාන හදන 2යි. ඒතකොට ලංකාවට පුළුවන් ජපානයට වඩා වැඩි ඵලදායීතාවයකින් තිරුඟු පිටි හදන්න. එහෙනම් වැඩිපුර හදන්නේ ලංකාව තිරුඟු පිටි. එහෙනම් කොහොමද භාණ්ඩ හා සේවා මේ භාණ්ඩ දෙක මේ හුවමාරු කරන්නේ? ලංකාව අපනයනය කරනවා තිරිඟු පිටි ජපානය අපනයනය කරනවා ඇඟලුම්. හරි. ඒතර මෙතනදී මොකද වෙන්නේ? ලංකාව තිරිඟු පිටි අපනයනය කරලා ජපානයෙන් ඇඟලුම් ගෙන්න ගන්නවා. දැන් මෙතනදී මේ කෙනෙක් රටක් දෙකම හදන්නේ නැහැ. Tamanට වඩාත් හොඳින් නිපදවන්න පුළුවන් භාණ්ඩ විතරයි හදන්නේ. හදලා රෙහිම් බැරි භාණ්ඩය අනිත් භාණ්ඩය පිට රටින් ආනයනය කරනවා. සරලව ඒකයි මෙතන වෙන්නේ.
එතකොට මොකද වෙන්නේ? ලංකාව තිරඟු පිටි ආනයනය කරලා ලංකාව තිරඟු පිටි අපනයනය කරලා ජපානයෙන් මේ ඇඟලුම් ආනයනය කරනවා. ජපානය මොකද කරන්නේ? ඇඟලුම් අපනයනය කරලා ලංකාවෙන් තිරඟු පිටි ආනයනය කරනවා. හරිද? ඒතර ඔහොම තමයි රටවල් දෙක විදේශ වෙළඳාමේ නිරත වෙන්නේ. හරි. දැන් මේකෙදි මේ ගාන කරන්න යන්නේ නැහැ. හිතන්න උදාහරණයක් විදිහට ඔයාට දැන් මේ තියෙන්නේ එක ශ්‍රමිකයෙක් කරන නිෂ්පාදනයනේ. දැන් ඔයාට දුන්නොත් එක අනිත් පැත්තට පිරිවැය දුන්නොත් ඒ කියන්නේ එක 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 භාණ්ඩයක් හදන්න අවශ්‍ය කරන ශ්‍රමිකයින් ගානවා වගේ. හරි. මම මේකෙම එකට එන්න. හරි. මේ නැත්ත වෙලාව යන හින්දා. මෙහෙම හිතන්නකෝ. හරි. දැන් මෙහෙමද? දැන් බලන්න. හිතන්න මේ තියෙන්නේ මේ එක භාණ්ඩයක්. හරි. මේ රටවල් දෙකට එක භාණ්ඩයක් හදන්න යන ශ්‍රම පැය ගණන. කියන්නේ එක භාණ්ඩයක් හදන්න ශ්‍රමිකයෙක්ට පැය කීයක් ගත වෙනවද කියන එක. කියන්නේ පිරිවැය. හරි. කලින් දුන්නේ නිෂ්පාදන ඵලදායීතාවය. කියන්නේ කොච්චර නිෂ්පාදන ප්‍රමාණයක් හදන්න පුළුවන්ද කියන එක. හරි. දැන් බලන්න මෙතන තියෙන්නේ එක භාණ්ඩයක්. හරි. එක භාණ්ඩයක් නිෂ්පාදනය කරන්න කොච්චර ශ්‍රම පැය ගණනක් යනවද කියන එක. හරිද? එතකොට බලන්න ඇඟලුම් එකක්. හරි. එක ඇඟලුම් භාණ්ඩයක් නිෂ්පාදනය කරන්න ලංකාවට පැය 12ක් ගත වෙනවා. ජපානයටනේ පැය 2යි. හරිද? ඒ වගේම තිරඟු පිටි එක ඒකකයක් හදන්න ලංකාවට පැය 8ක් යනවා. ජපානයට පැය 10යි යන්නේ. 10ක් යනවා. හරිද? එහෙනම් දැන් নিরপেক্ষ වාසිය කියන්නේ මොකද්ද? එක්කෝ වැඩි ඵලදායීතාවයක් වෙන්න ඕනේ, නැත්නම් අඩු පිරිවැයක් වෙන්න ඕනේ. එහෙනම් ඇඟලුම් අඩුම පිරිවැයකින් හදන්නේ කවුද? ජපානය. තිරඟු පිටි අඩු පිරිවැයකින් හදන්නේ කවුද? ලංකාව. එහෙනම් මොකද වෙන්නේ? අර වගේම ඇඟලුම් හදනව ජපානය හදලා ලංකාවට අපනයනය කරනවා. ලංකාව හදනවා තිරිඟු පිටි හදලා ඉතුරු අතිරික්තය මේ ජපානයට අපනයනය කරනවා. හරි. නෝක තමයි নিরপেক্ষ වාසිය කියලා කියන්නේ. හරි. මේ ක්ලියර් පොඩි thumbs up එකක් දෙන්න බලන්න මේ අවුලක් නැත්තම්. හරි. එතකොට සරලව ප්‍රශ්නයකදී මෙච්චරයි කරන්න තියෙන්නේ. මුලින් බලන්න දීලා තියෙන්නේ පිරිවැයද ඵලදාවද කියලා. ඒතර දීලා තියෙන මුලින්ම ඵලදාව නම් ඔයා බලන්න ඕනේ කිසියම් භාණ්ඩයක් වැඩිපුරම හදන්නේ කවුද කියන එක. ඒතර එයාට තමයි নিরপেক্ষ වාසිය යන්නේ. දීලා තියෙන්නේ පිරිවැය නම් ඔයා බලන්න ඕනේ කවුද අඩුවෙන්ම පිරිවැයකින් මේ භාණ්ඩේ හදන්නේ කියන එක. ඒතර එයාට තමයි මෙතනදී নিরপেক্ষ වාසිය යන්නේ. හරි.
ඒතකොට নিরপেක්ෂ වාසි ඔච්චර කතා කරන්න තියෙන්නේ. ඊළඟට බලමු මොකද්ද සාපේක්ෂ වාසි කියලා කියන්නේ. හරි. දැන් සාපේක්ෂ වාසියේදී මෙන්න මෙහෙම දෙයක් කියන්නේ. සාපේක්ෂ වාසි කියලා කියන්නේ දැන් নিরপেක්ෂ වාසි වල දුන්නේ මොකද්ද? එක්කෝ කිසියම් රටක් අ, කිසියම් භාණ්ඩයක් වැඩි ඵලදායීතාවයකින් හදන්න ඕනේ. එහෙම නැත්නම් ඒ භාණ්ඩය අඩු පිරිවැයකින් හදන්න ඕනේ. හරිද? දැන් নিরপেක්ෂ වාසි කියන්නේ ඒක. ඒතර සාපේක්ෂ වාසි කියලා කියන්නේ කිසියම් රටක් කිසියම් භාණ්ඩයක් අඩුම අවස්තික පිරිවැයකින් හදන එක. හරිද? මෙතනදී කියන්නේ අඩු ආවස්තික පිරිවැයකින් හදන එක. ඒතර මොකද්ද මේ ආවස්තික පිරිවැය කියන්නේ? බලන්න ඉතින් මොකද්ද ආවස්තික පිරිවැය කියන්නේ කියලා. හරිද? ආවස්තික පිරිවැය කියලා කියන්නේ කිසියම් භාණ්ඩයක් මෙතන නම් කිසියම් භාණ්ඩයක් නිෂ්පාදනය කරන එකෙන් හරිද? කැප කරන භාණ්ඩ ප්‍රමාණය අඩුම වෙන්න ඕනේ. තමයි අවශ්‍ය පිරිවැය අඩු වෙනවා කියලා කියන්නේ. හරිද? එතකොට මම උදාහරණකින් මේක කියලා දෙන්නම්. දැන් මෙහෙම දෙයක් තියෙනවා. හරි ඊට කලින් අපි අවශ්‍ය පිරිවැය ගණනය කරන්නේ කොහොමද? ආවස්තික පිරිවැය සමානයි යටින් දාන්න වැඩෙන නිෂ්පාදනය. වැඩෙන නිෂ්පාදනය බෙදී උඩට දාන්න කැප කළ නිෂ්පාදනය. ඒකට කරන්න තියෙන්නේ මොකද්ද? කැප කරන නිෂ්පාදනය බෙදන්න වැඩෙන නිෂ්පාදනය. ඒකට නෝ මේ ඒ භාණ්ඩය හදන එකේ අවශ්‍ය පිරිවැය කීයද කියලා. හරි. අපි ගණනක් කරමු. මම මේ පැත්තට දානවා චීනයයි කොරියාවයි. මේ පැත්තෙන් දානවා භාණ්ඩ විදිහට ඉස්වසුම් ඊට පස්සේ පාවහන්. හරි. හරි. දැන් බලන්න. හරි මට ඉස්සෙල්ලාම බලන්න කියලා කියන්න මේකේ කාට හරි নিরপেক্ষ වාසියක් තියෙනවද? මං අහන්නේ নিরপেক্ষ වාසිය. කාට හරි নিরপেক্ষ වාසියක් මෙතන ආවට පේනවද? කොහොමද බලන්න? හරි. ඉතලම මේ තියෙන්නේ මේ රටවල් දෙකට එක ශ්‍රමිකයෙක්ගෙන් හදන්න පුළුවන් නිෂ්පාදන ප්‍රමාණය. කියන්නේ දවසකට හදන්න පුළුවන් නිෂ්පාදන ප්‍රමාණය තමයි මේ තියෙන්නේ. භාණ්ඩ ප්‍රමාණය. හරි. දැන් මට කියන්න ඉස්සෙල්ලම මේ රටවල් දෙකෙන් කාට හරි කිසියම් භාණ්ඩයක নিরপেক্ষ වාසියක් ඔයාලට පේනවා. බලන්න. චීනය හිස්වසුම් 4ක් හදනවා. කොරියාව 20ක් හදනවා. ඒතර හිස්වසුම් වල নিরপেক্ষ වාසිය යන්නේ කාටද? කොරියාවට. වැඩි එක්කෙනා යන්නේ. පාවහන් වල චීන 6ක් හදනකොට කොරියාව 10ක් හදනවා. ඒතර ඒකෙත් নিরপেক্ষ වාසිය යන්නේ මෙයාට. දැන් මෙතන ප්‍රශ්නයක් තියෙනවා නේද? භාණ්ඩ දෙකේම নিরপেক্ষ වාසිය යන්නේ මේ කොරියාවට. ඒතර එහෙම වුණොත් රටවල් දෙකට හුවමාරුවක් කරන්න බෑ. මොකද මේ දෙකම හදන්නේ මෙයානේ. ඒතර යාටම හදලා යාටම ආනයනය කරගන්න වෙන්නේ. තමන් හදලා තමන්ම ආනයනය කරගන්න වෙන්නේ.
ඒතර චීනයට මුකුත් හදන්න දෙයක් නැහැ. මෙහෙම වුණොත්. හරිද? එතකොට මේ වගේ වෙලාවක নিরপেක්ෂ වාසිය ඔස්සේ වෙනදාමක් සිද්ධ කරන්න බෑ. අපි එතකොට බලනවා මොකද්ද? සාපේක්ෂ වාසිය. සාපේක්ෂ වාසිය බලන්න. ඒතර මොකද සාපේක්ෂ වාසිය කියලා කියන්නේ? කිසියම් රටක් අනෙක් රටට වඩා අඩු ආවස්තික පිරිවැයකින් කිසියම් භාණ්ඩයක් නිෂ්පාදනය කරන එකට. හරිද? දැන් බලමු අපි මේකේ ආවස්තික පිරිවැය ගණනය කරලා. හරි. හරි. මුලින්ම අපි බලමු රටවල් දෙකේම මේ හිස්වැසුම්. හරි. හිස්වැසුම් නිෂ්පාදනය කරන එකේ ආවස්තික පිරිවැය. හරි. හරි. මුලින්ම ගමු චීනය. චීනය හරිද? දැන් සූත්‍රය මොකද්ද? කැපකරන නිෂ්පාදනය බෙදනවා වැඩ නිෂ්පාදනය. හරිද? ඒතර මොකද වෙන්නේ? චීනය හොඳ බලාගෙන මේක ගන්න විදිය. චීනය පාවහන් 6ක් කැප කරලා තමයි හිස්වසුම් 4ක් හදන්නේ. කියන්නේ චීනය සම්පූර්ණයෙන්ම හිස්වසුම් හදනවා නම් මොකද කරන්නේ? පාවහන් 6ක් හදන එක අයින් කරලා තමයි ඒ රටේ සම්පත් පාවිච්චි කරන්නේ හිස්වසුම් හදන්න. එහෙනම් චීනය මේ 4 හදන්න පාවහන් 6ක් කැප කරනවා. හරිද? එහෙනම් චීනයේ කැප කරන නිෂ්පාදනය 6යි වැඩ නිෂ්පාදනය 4යි. ඒතර උත්තරේ කීයද? 1.5යි. හරි. ඊළඟට කොරියාව. කොරියාව ඇවිල්ලා මොකද වෙන්නේ? හිස්වසුම් 20ක් හදන්න පාවහන් 10ක් කැප කරනවා. එහෙනම් කැප කරන නිෂ්පාදනය 10යි. ඊට පස්සේ වැඩ නිෂ්පාදනය 20යි. උත්තරේ කීයද? බෙදුවම 0.5යි. ඔන්න අවස්ථි පිරිය අපි ගත්තා හිස්වසුම් වල. හරිද? හරි. දැන් මට කියන්න. හරිද? දැන් මට කියන්න මේ දෙකෙන් හිස්වසුම් වලින් වඩා අඩු අවස්ථි පිරිවැයක් තියෙන්නේ කාටද? මේ දෙකෙන් මේ රටවල් දෙකෙන් හිස්වසුම් හදන්න වඩා අඩු අවස්ථි පිරිවැයක් තියෙන කාටද? චීනයටද කොරියාවටද? හරිද? මේ වඩා අඩු අවස්ථි පිරිවැයක් තියෙන මෙයාට. කියන්නේ කොරියාවට. මේක පේනවද? ඔව් පොඩ්ඩක් පේනවනේ. හරි. එතකොට කොරියාවට 0.5යි මෙයාට 1.5යි. එහෙනම් හිස්වසුම් වල වඩා අඩු අවස්ථික පිරිවැයක් තියෙන්නේ කොරියාවට. එහෙනම් සාපේක්ෂ වාසිය යන්නේ හිස්වසුම් වලින් කොරියාවට. ඊළඟට අපි බලනවා පාවහන් වල අවස්ථික පිරිවැය. පාවහන්. right. එතකොට පාවහන් ගත්තොත් චීනයට මොකද වෙන්නේ? දැන් බලන්න අයි මේ වගේ චීනය පාවහන් 6ක් හදන්න හිස්වසුම් 4ක් කැප කරනවා. එහෙනම් කැප කරන නිෂ්පාදනය 4යි වැඩ නිෂ්පාදනය 6යි. උත්තරේ කීයද? 0.6යි 6ක් වගේ ගානක් කියන්නේ. හරි? 0.6යි 6යි. හරි? ආසන්න වශයෙන් ඒ වගේ ගානක් කියන්නේ. හරි. ඊළඟට බලමු දැන් කොරියාව. කොරියාව මොකද වෙන්නේ? පාවහන් හදන්නේ. ඒතර පාවහන් 10ක් හදන්න හිස්වසුම් 20ක් කැප කරනවා. එහෙනම් කැප කරන නිෂ්පාදනය 20යි වැඩ නිෂ්පාදනය 10යි. ඒතර උත්තරය 2යි. හරි. දැන් බලන්න මේ දෙකෙන් පාවහන් වලින් වඩා අඩු අවස්ථික පිරිවැයක් තියෙන කාටද? මෙයාටනේ චීනය. එහෙනම් චීනයට යනවා පාවහන් වල සාපේක්ෂ වාසිය. එහෙනම් මොකද වෙන්නේ? හිස්වසුම් වල සාපේක්ෂ වාසිය යන්නේ කොරියාවට. පාවහන් වල සාපේක්ෂ වාසිය යන්නේ චීනයට. එහෙනම් මොකද වෙන්නේ? චීනය හදනවා පාවහන් හදලා අපනයනය කරනවා
කොරියාවට. කොරියාව හදනවා හිස් වැසුම් ආනයනය කරනවා අපනයනය කරනවා චීනයට. ඒතර ඔය විදිහට තමයි මේ රටවල් දෙක සාපේක්ෂ වාසිය ඔස්සේ වෙළඳාමකට අවතීර්ණ වෙන්නේ. ඒතර මෙතනදී නිරපේක්ෂ වාසිය ඔස්සේ වෙළඳාමකට යන්න බැරි වුණා. නමුත් සාපේක්ෂ වාසිය ඔස්සේ රටවල් දෙකට වෙළඳාමකට අවතීර්ණ වෙන්න පුළුවන්. හරිද? ඒතර ඔක තමයි සරලව කිව්වොත් සාපේක්ෂ වාසිය කියලා කියන්නේ. හරිද? හරි. හරි. එතකොට අපි ওই විදිහට තමයි සාපේක්ෂ වාසිය කියන්නේ ගණනය කරන්නේ. එතකොට අපි ඊළඟට කතා කරනවා මෙතනදී හුවමාරු අනුපාත ගැන. හුවමාරු අනුපාත. හරිද? ඒතර හුවමාරු අනුපාත ගැන කතා කරොත් ප්‍රධාන අපි පාවිච්චි කරන හුවමාරු අනුපාත දෙකක් තියෙනවා. හරිද? මම මේක මකන උන් නැති හින්දා දැන්. ඒතර හුවමාරු අනුපාත ප්‍රධාන වශයෙන් දෙකක් තියෙනවා. එකක් තමයි අභ්‍යන්තර හුවමාරු අනුපාතය. දෙවෙනි එක බාහිර හුවමාරු අනුපාතය. හරිද? සරලව ගත්තොත් දැන් මෙතනදී කියන්නේ මොකද්ද? හුවමාරු අනුපාතය කියන්නේ මොකක් හරි භාණ්ඩයකට භාණ්ඩයක් හුවමාරු කරන අනුපාතය තමයි මේ කියන්නේ. ඒතකොට අභ්‍යන්තර හුවමාරු අනුපාතය කියලා කියන්නේ දැන් රට ඇතුළේදී කිසියම් භාණ්ඩයක් රට ඇතුළේදී හුවමාරු කරන අනුපාතය. කියන්නේ අපි ගත්තොත් මෙතන නම් පාවහන් චීනය ඇතුලේ තව භාණ්ඩයකට හුවමාරු කරන අනුපාතය කීයද කියන තමයි මෙතනදී කියන්නේ. හරිද? ඒතකොට එහෙනම් මොකද්ද හුවමාරු අනුපාතය කියලා අභ්‍යන්තර හුවමාරු අනුපාතය කියලා කියන්නේ දේශීය ආර්ථිකය ඇතුලේ කියන්නේ රට ඇතුලේදී භාණ්ඩයට භාණ්ඩයක් කියන්නේ එක භාණ්ඩයකට තව භාණ්ඩයක් හුවමාරු කරන අනුපාතය. හරිද? ඒතකොට ඒක අරගන්නේ කොහොමද? අපි මෙතනදී ගත්තනේ මේ අවශ්‍යක පිරිවැය. හරිද? දැන් අපි ගත්තොත් පාවහන් නම් හරිද? දැන් චීනය පාවහන් හදනවා නම් එක පාවහන් එක එකකයක් හදන්න හිස් වැසුම් 0.06ක් කැප කරනවා. හරිද? එහෙනම් අපිට කියන්න පුළුවන් චීනයේ ආර්ථිකය ඇතුළේදී පාවහන් එකක් හිස් වැසුම් වලින් 0.66කට සමානයි කියලා අපිට කියන්න පුළුවන් නේ. හරිද? මම පොඩ්ඩක් තව සරල විදිහට ඒක පොඩ්ඩක් කියන්නම්. හරි මෙහෙම දාමුකෝ. හරි. හරි. දැන් ඉස්සෙල්ලම බාහිර අනුපාතය කියලා කියන්නේ රට ඇතුළේදී කිසියම් භාණ්ඩයකට භාණ්ඩයක් හුවමාරු කරන අනුපාතය. හරිද? එතකොට සරලවම මේ කියන්නේ ඒ භාණ්ඩයේ අවශ්‍ය පිරිවැය තමයි මෙන්න මේ අභ්‍යන්තර හුවමාරු අනුපාතය කියලා කියන්නේ. අපි ගත්තොත් අ, හරි. අපි ගත්තොත් හිස් වැසුම් වල හිස් වැසුම් හරි. දැන් මුලින්ම හිස් වැසුම් වල අවශ්‍ය පිරිවැය ගමුකෝ. චීනය ගත්තොත් චීනය ගත්තොත් මොකද වෙන්නේ? හිස් වැසුම් 40ක් හදන්න පාවහන් 10ක් කැප කරනවා. එහෙනම් කැපකල නිෂ්පාදනය උඩින් දානවා යටින් දානවා හදන භාණ්ඩ ප්‍රමාණය. කියන්නේ එතන කීයද උර? 0.25යි. ඊට පස්සේ ගත්තොත් කොරියාව
මේ ටික පේනවනේ. කොරියාව ඇවිල්ලා මොකද වෙන්නේ? හිස් වැසුම් 80ක් හදන්න පාවහන් 40ක් කැප කරනවා. එහෙනම් කැප කරන නිෂ්පාදනය 40යි, වැඩ නිෂ්පාදනය 80යි. උත්තරය තෝරනවා 0.5යි කියලා. හරි. ළඟට අපි ගන්නවා පාවහන් වල. මොකද වෙන්නේ? පාවහන් 10ක් හදන්න චීනය ගත්තොත් චීනයේ පාවහන් 10ක් හදන්න හිස් වැසුම් 40ක් කැප කරනවා. අනේ එහෙනම් 40 කැප කරනවා හදනවා 10ක්. උත්තරේ 4යි. මේ 4 මොකද්ද? කියන්නේ මෙතන කියන්නේ පාවහන් එකක් හදන්න කොච්චරක් හිස් වැසුම් කැප කරනවද කියන එක. හරි. එහෙනම් අපිට කියන්න පුළුවන් චීනය හරිද? පාවහන් එකක් හදන්න හරිද? චීනයේ පාවහන් එකක් හදන්න හිස් වැසුම් 4ක් කැප කරන කියලා අපිට කියන්න පුළුවන් නේ. හරි. මේක පොඩික් දැන් නෑ මම ලිව්වා. 4ක් කැප කරන. එක පාවහන් 11ක් හදන්න. හරිද? මේ තින්න අවස්ථී පිළිවෙල. ඊට පස්සේ කොරියාව ගත්තොත් කොරියාව ඇවිල්ලා මොකද වෙන්නේ? පාවහන් 40ක් හදන්න හිස් වැසුම් 80ක් කැප කරනවා. එහෙනම් 40 බෙදෙනවා 80යි. සෝරි 80 බෙදෙනවා 40. කැප කරන එක උඩින් දාන්න. උත්තරය 2යි. එතකොට කොරියාව පාවහන් එකක් හදන්න කැප කරනවා හිස් වැසුම් 2ක්. හරි. මෙතනත් එහෙම ලියමුකෝ අපි. චීනය දැන් මෙතන අපි හැදුවේ හිස් වැසුම් වල. හරි. එහෙනම් හිස් වැසුම් එකක් කියන්නේ චීනය ඒකට 0.25ක පාවහන් ආවස්තික පිරිවැයක් දරනවා. එහෙනම් චීනයට එක හිස් වැසුමක් හදන්න කැප කරන්න වෙනවා පාවහන් 0.25ක්. මෙතනත් එහෙමයි. කොරියාවට එක හිස් වැසුමක් හදන්න කැප කරන්න වෙනවා 0.05ක් පාවහන් වල. හරි. දැන් සාපේක්ෂ වාසිය කියන්නේ මොකද්ද? සාපේක්ෂ වාසිය කියන්නේ එක භාණ්ඩයක් හදන්න කැප කරන නිෂ්පාදන ප්‍රමාණය අඩුම වෙන එක්කෙනානේ. සරලව කිව්වොත් සාපේක්ෂ වාසිය අඩු මගයක් ගන්න එක්කෙනා. හරිද? එහෙනම් මෙතනදී හිස් වැසුම් වල අඩු ආවස්තික පිරිවැයක් තියෙන්නේ මෙයාට. පාවහන් අඩු ආවස්තික පිරිවැයක් තියෙන්නේ මේ දෙකෙන් කොරියාවට. හරිද? හරි. දැන් අපි ගත්තේ සාපේක්ෂ වාසියනේ. හරි. එතකොට සාපේක්ෂ වාසිය අපි ඔන්න ඔය විදිහට ගත්තා. එහෙනම් දැන් අපි සාපේක්ෂ වාසි භාවිතා කරලා නැත්නම් අවස්ථිත පිරිවෙල භාවිතා කරලා දැන් හොයනවා අභ්‍යන්තර හුමාරු අනුපාතය. ඒ කියන්නේ රට ඇතුළේදී එක භාණ්ඩයකට තව භාණ්ඩයක් හුවමාරු වෙන්නේ මොන අනුපාතයකින්ද කියන එක. හරිද? මෙතනදී කරන්නේ සරලවම කිව්වොත් එක භාණ්ඩයක අගය තව භාණ්ඩයකින් ප්‍රකාශ කරන එක. හරිද? එතකොට අනිත් දේ තමයි මෙන්න මේ අභ්‍යන්තර හුවමාරු අනුපාතය කියන එක සමාන වෙනවා ඒ භාණ්ඩයේ ආවස්තික පිරිවැයට. හරිද? දැන් මෙතන ගමුකෝ. චීනයේ පාවහන්. හරිද? දැන් චීනය පාවහන් එකක් හදන්න හිසසුම් 4ක් කැප කරනවානේ. එහෙනම් මෙතන මොකද වෙන්නේ? මෙතනදී චීනය ඇතුළේදී පාවහන් එක යුනිට් එක එකකයක් සමාන වෙනවා හිස්වසුම් 4කට. හරිද? මොකද 4ක් කැප කරලානේ හදන්නේ.
ඒ නිසා අපිට කියන්න පුළුවන් චීනය ඇතුළේදී එක පාවහන් යුගලයක් කියලා කියන්නේ හිස් වැසුම් හතරක් කියලා. හරිද? මේකෙත් එහෙමයි. කොරියාව පාවහන් එකක් හදන්න හිස් වැසුම් දෙකක් කැප කරනවා. අපිට කියන්න පුළුවන් අභ්‍යන්තර අනුපාතය කියලා පාවහන් එකක අගේ සමානයි හිස් වැසුම් දෙකක අගේ කියලා. හරිද? එතකොට ඒ රට ඇතුළේදී භාණ්ඩයට භාණ්ඩයක් හුවමාරු වෙන්නේ මෙන්න මේ අනුපාතයට. හරිද? දැන් කොරියාව ගත්තොත් කොරියාවේදී පාවහන් එක යුගලයක් හුවමාරු වෙන්න ඕනේ හිස් වැසුම් දෙකක අනුපාතයට. හරිද? ඒතර සරලවම කියනවා නම් අභ්‍යන්තර අනුපාතය කියන්නේ මොකද්ද? රට ඇතුලේ එක භාණ්ඩයකට තව භාණ්ඩයක් හුවමාරු කරන අනුපාතය. ඒතර මේ රට ඇතුලේදී එක පාවහන් යුගලයක් හුවමාරු වෙන්න ඕනේ හිස් වැසුම් මේ දෙකක අනුපාතයකට. ඒක තමයි මේ අතර භාණ්ඩ හුවමාරු වෙන අනුපාතය. හරිද? ඒතර මේක ක්ලියර් නම් අපිට පුළුවන් ඊළඟ එකට යන්න. බාහිර හුවමාරු අනුපාතය. ඒතර බාහිර හුවමාරු අනුපාතය කියන්නේ දැන් අභ්‍යන්තර හුවමාරු අනුපාතය කියන්නේ රට ඇතුළේදී භාණ්ඩයට භාණ්ඩයක් හුවමාරු කරන අනුපාතය. එහෙනම් බාහිර හුවමාරු අනුපාතය කියලා කියන්නේ රටෙන් එළියේ, ඒ කියන්නේ රටවල් දෙකක් අතර භාණ්ඩයට භාණ්ඩයක් හුවමාරු කරන අනුපාතය. රටවල් දෙකක් අතර භාණ්ඩයට භාණ්ඩයක් හුවමාරු කරන අනුපාතය. හරිද? එතකොට දැන් බලන්න කවුද හිස් වැසුම් හදන්නේ? චීනය. එහෙනම් කොරියාව හිස් වැසුම් හදන්නේ නැහැ. මොකද කරන්නේ? චීනය හදලා චීනයෙන් ආනයනය කරගන්න. පාවහන් ගත්තොත් පාවහන් හදන්නේ කොරියාව. එහෙනම් චීනය පාවහන් හදන්නේ නැහැ. චීනය මොකද කරන්නේ? කොරියාවෙන් පාවහන් ආනයනය කරගන්න. මොකද චීනයට වඩා අඩු වාස්තික පිරිවැයකින් කොරියාවට පුළුවන් ඒ භාණ්ඩය හදන්න. හරි. දැන් මෙතනදී බාහිර අනුපාතය කියලා කියන්නේ සරලවම කියනවා නම් හරි දැන් මෙතන මෙහෙම දෙයක් වෙයි. දැන් බලන්න චීනය ගන්නකො. දැන් කවුද පාවහන් අපනයනය කරන්නේ? කොරියාව. හරිද? පාවහන් අපනයනය කරන්නේ කොරියාව. මෙයා. සාපේක්ෂ වශයෙන් යාට. හරි. ඒතර මෙතන මොකද්ද වෙන්නේ? චීනයට පාවහන් එකක් හදන්න හිස් වැසුම් හතරක් කැප කරන්න වෙනවා. හරිද? චීනය වදනවා කොරියාව හැදුවොත් යන්නේ දෙකයි. හරිද? එහෙනම් එක පාවහන් යුගලයක්. හරිද? හොඳට බලාගන්න මේක. එක පාවහන් යුගලයක්. හරිද? හුවමාරු වෙන්න ඕනේ හිස් වැසුම් දෙකකට වඩා වැඩි වෙන්න ඕනේ. අනුපාතය මම මේ කියන්නේ එක පාවහන් යුගලයක අනුපාතය දෙකට වඩා කියන්නේ හිස් වැසුම් දෙකට වඩා අඩු වෙන්න වැඩි වෙන්න ඕනේ. මොකද කොරියාවට හදන්න මැනුව දෙකක්. හරි? කියන්නේ කොරියාවට පාවහන් එකක් හදන්න හිස් වැසුම් දෙකක් දෙන්න වෙනවා. ඒ නිසා දැන් දෙකට වඩා අඩු මිලකට කොරියාව අලෙවි කරනවද? නෑ. ඉතින් එහෙම කරොත් කොරියාවට පාඩුයිනේ. මොකද කොරියාවට හිස් වැසුම් පාවහන් හදන්නම යනවා හිස් වැසුම් දෙකක්. ඒ නිසා කොරියාව හිස් වැසුම් දෙකට වඩා අඩු ගානකට අලෙවි කරන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යෙන් දෙකට වඩා වැඩි මිලකට තමයි එක පාවහන් යුගලයක් අලෙවි කරන්නේ. දැන් චීනයට හදාගන්න පුළුවන් Tamanටම හතරක් දීලා. ඒ නිසා හතරකට වඩා වැඩි ගානකට ගන්නෙත් නැහැ. නේ? එතකොට චීනය හතරකට වඩා හිස් වැසුම් හතරකට වඩා අඩු ගානකට තමයි බලාපොරොත්තු වෙන්නේ. මොකද චීනයට හදනවා නම් චීනයට හිස් වැසුම් පාවහන් හදනවා නම් හිස් වැසුම් හතරකට හදන්න පුළුවන්. හතරක් දීලා. හරිද? ඒ නිසා හතරකට වඩා වැඩි ප්‍රමාණයක් දීලා මිලදී ගන්න ඕනේ නැහැ. හරිද? මෙතන වෙන්නේ භාණ්ඩයකගේ තව භාණ්ඩයකින් ප්‍රකාශ කරන එක. හරි? නිකන් එකපාරට වන්න එපා මොකද්ද මේ උනේ කියලා. හරි? මේ
කියන්නේ සල්ලි වලින් තමයි භාණ්ඩ මිලදී ගන්න. නමුත් මම මේ කියන්නේ අනුපාතයක් විදියට. හරි. එක භාණ්ඩයකම තව භාණ්ඩයක අනුපාතයක් විදියට. එතකොට මෙතන මොකද්ද වෙන්නේ? චීනයට එක පාවහන් යුගලයක් හදන්න හිසතුම් 4ක් වැය වෙනවා. ඒ නිසා 4ක් දීලා හදන්න පුළුවන් නේ මෙයාට. ඒ නිසා කවදාකවත් 4කට වඩා වැඩි ගණක් දීලා මෙයා මිලදී ගන්න ඕමනාවක් වෙන්නේ නැහැ. හරි. එයා මේ ට්‍රේඩ් එක මේ වෙළඳාම නිරත වෙන්නේ 4කට වඩා අඩු ගාණකට දෙනවා නම් විතරයි. එහෙනම් පාවහන් එක යුගලයක අගය හිසසුම් 4කට වඩා අඩු වෙන්න ඕන. හරිද? දැන් කොරියාවට හදන දෙයක් යනවා. හිස්වසුම්. හරිද? ඒ නිසා කොරියාව කැමති වෙන්නේ නැහැ දෙකට වඩා අඩු ගාණකට අලෙවි කරන්න. මොකද එයාට පාඩුවෙන එහෙම උනොත් කියන්නේ කොහොමද දෙකක් වැය වෙනවා මේ හිසසුම් දෙකක් වැය වෙනවා පාවහන් යුගලයක් හද. ඒ නිසා කොරියාව මොකද කරන්නේ? පාවහන් යුගලයක් අලෙවි කරන්නේ හිස්වසුම් දෙකට වඩා වැඩි අනුපාතයකට. එහෙනම් මෙතනදී විදේශ වෙළඳාම බාහිර අනුපාතය වෙන්නේ කොහොමද? හිස්වසුම් දෙකක් හිස්වසුම් දෙකකට වඩා වැඩි වගේම 4කට වඩා අඩු මේ අනුපාතයකට තමයි එක පාවහන් යුගලයක් හුවමාරු වෙන්න ඕනේ. අය කියන්න හිස්වසුම් දෙකකට වඩා වැඩි 4කට වඩා අඩු අනුපාතයකට තමයි එක පාවහන් යුගලයක් හුවමාරු වෙන්න ඕනේ. ඒතර මේ තියෙන්නේ රටවල් දෙකේ පාවහන් වල බාහිර අනුපාතය. කියන්නේ පාවහන් යුගලයක් හුවමාරු වෙන්න ඕනේ රටවල් දෙක අතර මෙන්න මේ අනුපාතයට. හරි දැන් ওই විදිහටම ගමු හිස්වසුම් වල කියන්නේ එක හිස්වසුමක බාහිර අනුපාතය අර වගේමයි වෙන්න ඕනේ. හරිද? මොකද වෙන්න ඕනේ? එක හිස්වසුම් එකක් අලෙවි වෙන්න ඕනේ. දැන් බලන්න ආයෙ බලන්න හොඳ ආයෙ බලන්න මේක. දැන් හදන්නේ කවුද හිස්වසුම්? චීනය. චීනයට හදන්න පාවහන් 0.25ක් යනවා. හරිද? පාවහන් 0.25ක් වැය වෙනවා චීනයට හදන්න. එහෙනම් අනිවාර්යයෙන්ම චීනය විකුණන්නේ 0.25ට වඩා වැඩි මිලකට. වැඩි අනුපාතයකට. හරි? එහෙනම් අනිවාර්යයෙන්ම පාවහන් 0.25ට වඩා වැඩි වෙන්න ඕන හිස්වසුමක අනුපාතය. ඒ වගේම කොරියාව හදනවා නම් යාට 0.5ක් දීලා හදාගන්න පුළුවන්. ඒ නිසා කවදාකවත් 0.5ට වඩා වැඩි ගණක් දීලා එයා මිලදී ගන්න නෑ යා. එහෙනම් හිස්වසුමක අගය 0.25ට වඩා වැඩි වෙන්න ඕනේ. ඒ වගේම පාවහන් 0.5කට වඩා අඩු වෙන්නත් ඕන. එහෙනම් පාවහන් මේ හිස්වසුමක් හුවමාරු වෙන්න ඕනේ පාවහන් 0.25ට වඩා වැඩි 0.5ට වඩා අඩු අනුපාතයකට. එහෙනම් මේ තියෙන්නේ හිස්වසුම් වල බාහිර හුවමාරු අනුපාතය. හරිද? ඒතර ওই විදිහට තමයි අභ්‍යන්තර හුවමාරු අනුපාතය සහ බාහිර හුවමාරු අනුපාතය අපි අරගන්නේ. මේක රෙකෝඩින් එක දානවනේ. රෙකෝඩින් දැම්මට පස්සේ පොඩ්ඩක් මේක තේරුම් නැත්නම් ආයෙ පාරක් බලා ගන්න. පොඩ්ඩක් මේක එකපාරට ඔලුවට යන්න නැති වෙන්න පුළුවන් සමහර ලාවට. හරිද? ඉතින් මොකද්ද මෙතන කරේ කියන එක පොඩ්ඩක් බලන්න. හරි? හරි මම හිතනවා මේක එහෙනම් ක්ලියර් ඇති කියලා. අපිට ඊළඟට කතා කරන්න තියෙනවා හරි. දැන් ඊට පස්සේ බලන්න ඕනේ කිසියම් රටකට සාපේක්ෂ වාසියක් තියෙන්නේ ඇයි? කියන්නේ කිසියම් රටකට අනිත් රටට වඩා වැඩි අඩු අවශ්‍යක පිරිවැයකින් භාණ්ඩ නිෂ්පාදනය කරන්න පුළුවන් හැකියාවක් තියෙන්නේ කොහොමද? හරිද? පළවෙනිම එක තමයි රටවල් අතර සම්පත් සම්භාරයේ වෙනස්කම් තියෙන්න පුළුවන් නේ. දැන් උදාහරණයක් විදිහට
දැන් සමහර රටවල් වල මුහුදු නැහැ. ඒතකොට ඒ රටට ඔය මාළු දීවර කර්මාන්තයෙන් සාපේක්ෂ වාසියක් ගන්න බෑනේ. තව උදාහරණයක් විදිහට ගන්න පුළුවන් khනිජ තෙල්. හරිද? එතකොට දැන් මැද පෙරදිග වගේ රටවල් වල khනිජ තෙල් වලට සාපේක්ෂ වාසිය තියෙනවා. මොකද මැද පෙරදිග වගේ රටවල් වල සාපේක්ෂ වාසි මේ කියන්නේ සම්පත් ප්‍රමාණය වැඩිපුර තියෙනවා khනිජ තෙල් වලට. එතකොට ඉබේම මොකද වෙන්නේ මැද පෙරදිග රටවල් වල සාපේක්ෂ වාසිය අයිති වෙනවා. හරිද? ඒතර පළවෙනි එක මොකද්ද? සාධක සම්භාරයේ වෙනස්කම්. දෙවෙනි එක දැන් රටවල් අතර අභිරුචීන් තියෙනවානේ. දැන් ආහාර රටාවන් මිනිස්සු ජීවත් වෙන විදිහ. ඒතර ඒවත් එක්ක හැදෙන සාපේක්ෂ වාසි තියෙනවා. හරිද? දැන් ලංකාව වගේ රටක් ගත්තොත් වැඩිපුර බත් කන්නේ. තුන් වෙලටම බත්නේ ගොඩක් අඩ කන්නේ. ඒතර ඒ වගේ වෙලාවකට අර හාල් බත් වගේ දේවල් වලට වැඩි සාපේක්ෂ වාසියක් තියෙන්න ඕනේ හරිනම්. හරිද? ඒතර ඒ වගේ අභිරුචි වෙනස්කම් මත වෙනස් වෙන්න පුළුවන්. සාපේක්ෂ වාසිය. ඊළඟට තුන්වෙනි එක කරලා වෙළඳපොළ විශාලත්වය. හරි මම මෙතන ලියන්නම් අතර ඔයාලට පොඩ්ඩක් පේන හින්දා. ඒතර පළවෙනි එක මොකද්ද? රටවල් අතර සම්පත් සම්භාර වෙනස්කම් තියෙන්න පුළුවන්. සම්පත් සම්භාරයේ වෙනස්කම් හින්දා සාපේක්ෂ වාසියක් ලැබෙන්න පුළුවන්. හරිද? ඊට පස්සේ අපිට ගන්න පුළුවන් තුන්වෙනි විදියට වෙළඳපොළ විශාලත්වය. දැන් ඉන්දියාව වගේ රටක සාමාන්‍යයෙන් ලොකු මාකට් එකක් තියෙනවා සිනමා කර්මාන්තය. එතකොට ඒ රටේ හොඳ ෆිල්ම්ස් එනවා නේ. දැන් ඉන්දියාවේ IPL ගත්තත් එහෙමනේ. ඉන්දියාවේ විශාල ෆෑන් බේස් එකක් තියෙනවා IPL වලට. ඒතර ඒ නිසා ඉබේම ඒ රට ඒ වගේ ටූර්නමන්ට් වලට ඒ වගේ ෆෙස්ටිවල් වලට ඉබේම මේ සාපේක්ෂ වාසියක් හම්බ වෙනවා. ප්‍රමුණාද? දැන් රටවල් වල තාක්ෂණික වෙනස්කම් තියෙන්න පුළුවන්. මොකද ජපානි චීන වගේ රටවල් නේ. ඒතර ඒ රටවල් වල තාක්ෂණික වෙනස්කම් තියෙනවා. ප්‍රමුණාද? දැන් සමහර රටවල් වලට නිෂ්පාදනය කරද්දි බිහි වෙනවා අර පරිමාණානුකූල පිරිමැසුම්. පරිමාණානුකූල පිරිමැසුම් තියෙනවා. මේක හතරවෙනි පාඩමේ කෑල්ලක් පිරිමැසුම්. කියන්නේ සරලව කිව්වොත් නිෂ්පාදන ප්‍රමාණය වැඩි කරනකොට පිරිවැය අඩු වෙන එක. තමයි පරිමාණානුකූල පිරිමැසුම් කියලා කියන්නේ. ඊට පස්සේ රාජ්‍ය ප්‍රතිපත්ති නිසා සාපේක්ෂ වාසියක් ලැබෙන්න පුළුවන්. ඔය සිංගප්පූරු ඩුබායි වගේ රටවල් රාජ්‍ය ප්‍රතිපත්ති ඊට පස්සේ රටක් ස්ථානගත වීම ද ලංකාවේ දීවර කර්මාන්ත වගේ මේ විදිහට ගන්න පුළුවන් නේ. ලංකාව දූපතක්. ඒතර රට වටේම මුහුද තියෙන්නේ. ඒතකොට ලංකාවට ඒ වගේ දීවර කර්මාන්තයෙන් සාපේක්ෂ වාසියක් හම්බෙන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මේ අනිත් එක ඇවිල්ලා මේ ලංකාවේ තියෙනවා මේ මොනවාද විශේෂ ප්‍රාගුණ්‍යනේ. හත
විශේෂීකරණය කියලා කියන්නේ විශේෂ ප්‍රාගුණ. ඒ කියන්නේ දැන් කිසියම් රටක් මොකක් හරි එක භාණ්ඩයක් හදන්න විශේෂීකරණය. දැන් ලංකාවේ ඇඟලුම් තියෙන. ඒ වගේ. ඊළඟට භාණ්ඩ ප්‍රභේදනේ. කියන්නේ දැන් චීන වගේ රටක් ගත්තොත් එක භාණ්ඩයක් නෙමෙයි හදන්නේ. හරි. දැන් ඔයා උතනදී පොඩ්ඩක් වටපිටේ බැලුවොත් ඕන තරම් තියෙනවා චීනය හදන භාණ්ඩ. නේ? ෆෝන්ද, බැක් කවරද, බැටරිද, නේ? පැන්සල් පැන්සල් කේස්ද හැමදේම වගේ චීනෙන් හදයි. එතකොට චීන වගේ රටවල් භාණ්ඩ මේ ප්‍රභේදනය කරනවා. ඒතර ඒක ඔස්සේ යාලට සාපේක්ෂ වාසියක් අරගන්න පුළුවන්. හරිද? ඒතර මේවා තමයි සාපේක්ෂ වාසියක් බිහිවෙන්න හේතු. මූලාශ්‍ර. සාපේක්ෂ වාසිය බිහිවීමේ මූලාශ්‍ර. හරිද? ඒතර අපිට මේවා බෙදන්න පුළුවන් ආකාර දෙකකට. ගතික සාපේක්ෂ වාසී, ස්ථිතික සාපේක්ෂ වාසී කියලා. හරිද? එතකොට ස්ථිතික සාපේක්ෂ වාසි කියලා කියන්නේ රටකට ස්වභාවිකවම උරුම වෙන වාසි. කියන්නේ ඉබේම ලැබිලා තියෙන වාසි. කියන්නේ මේවා කවුරුත් හදපු දේවල් නෙමෙයි. දැන් උදාහරණයක් විදිහට රට ස්ථානගත වීම. කවුරුත් හදලා නෙමෙයිනේ. ජනාධිපති ඇවිල්ලා රට අරන් යන්නේ නැහැ නේ හෙට මෙහෙට. නේ? ඒතර ස්ථානගත වීම අනුව ස්වභාවිකව ලැබෙනවා මේ ස්ථිතික සාපේක්ෂ වාසි. ඊට පස්සේ දැන් මෙතන ගත්තොත් සම්පත් සම්භාරය නේ. දැන් ඔය මැණික් වගේ දේවල්, රත්රන් වගේ දේවල් කවුරුත් මේ දාලා නෙමෙයි. ඉබේම ස්වභාවිකව ලැබෙන දේවල්. හරිද? ඒත් ඒ වගේ දේවල් තමයි මොකද්ද? ස්ථිතික සාපේක්ෂ වාසි කියලා කියන්නේ. හරි ගතික සාපේක්ෂ වාසි. ගතික සාපේක්ෂ වාසි කියලා කියන්නේ මිනිස්සු හදා ගන්න දේවල්. දැන් ඔය රාජ්‍ය ප්‍රතිපත්ති වලින් තාක්ෂණික වෙනස්කම් වලින් විශේෂ ප්‍රාගුණ්‍ය කළ භාණ්ඩ ප්‍රභේදනය කරලා ඒවා ස්වභාවිකවම ලැබෙන දේවල් නෙමෙයි. ඒවා මිනිස්සු හදාගන්න දේවල්. හරිද? ඒතර මිනිස්සුන්ගේ ක්‍රියාකාරකම් මගින් හදාගන්න සාපේක්ෂ වාසි වලට කියන්නේ මොකද්ද? ගතික සාපේක්ෂ වාසි. එහෙනම් සාපේක්ෂ වාසි ප්‍රධාන ආකාර දෙකයි. ස්ථිතික සාපේක්ෂ වාසි ස්වභාවිකමයි මේ ලැබෙන සාපේක්ෂ වාසි. අනිත් එක ගතික සාපේක්ෂ වාසි. මිනිස්සු හදාගන්න දේවල්. හරි. අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ භාණ්ඩ වෙළඳ අනුපාතය ගැන. හරිද? අපි කලින් කතා කරේ කුමාර අනුපාත. දැන් කතා කරන්නේ වෙළඳ අනුපාතය. හරිද? එතකොට මේ භාණ්ඩ වෙළඳ අනුපාතය. හරිද? හරි. එතකොට මොකද්ද මේ භාණ්ඩ වෙළඳ අනුපාතය කියලා කියන්නේ? වෙළඳ අනුපාතය කියලා කියනවා. භාණ්ඩ වෙළඳ අනුපාතය කියලා කියන්නේ එක භාණ්ඩයක් අපනයනය කරලා ඒකෙන් තව කොච්චර භාණ්ඩ ආනයනය කරන්න පුළුවන්ද කියන එක. හරිද? සරලවම කියනවා නම් අපනයන භාණ්ඩයක ආනයන ක්‍රය ශක්තිය. කියන්නේ දැන් අපි එක භාණ්ඩයක් අපනයනය කරොත් හරිද? ඒකෙන් අපිට තව කොච්චර භාණ්ඩ ප්‍රමාණයක් ආනයනය කරන්න පුළුවන්ද කියන එක. හරිද? භාණ්ඩ වෙළඳ අනුපාතය සමානයි. හරි? මොකද එක අපනයන භාණ්ඩයක ආනයන ක්‍රය ශක්තිය. ඒ කියන්නේ අපනයන මිල දර්ශකය බෙදනවා ආනයන මිල දර්ශකය.
වැඩි කරනවා 100. අපි ගන්නේ මේක භාණ්ඩ 100කට තමයි ගන්නේ. එක භාණ්ඩ එකට නෙමෙයි ගන්නේ. කියන්නේ භාණ්ඩ 100ක් අපනයනය කරොත් භාණ්ඩ කීයක් ආනයනය කරන්න පුළුවන්ද කියන එක. හරි. අපි දැන් උදාහරණයක් විදිහට මෙහෙම ගානක් හදමු. දැන් ලංකාවේ හරි ලංකාවේ අපනයන මිල දර්ශකය හිතන්න. දැන් අපනයන මිල දර්ශකය 125යි රුපියල්. හිතන්න ආනයන මිල දර්ශකය රුපියල් 130යි. කිලිද? හරි. දැන් අපින් අහනවා භාණ්ඩ වෙළඳ අනුපාතය කීයද කියලා. හරි කොහොමද ගන්නේ? පා කරන්න ඕනේ මොකද? අපනයන දර්ශකයේ බෙදන්න ආනයන මිල දර්ශකය වැඩි කරන්න 100. එතකොට අපනයන දර්ශකය 125යි. ඒ කියන්නේ අපි භාණ්ඩයක් අපනයනය කරන්න රුපියල් 125කට. ආනයනය කරන්නේ රුපියල් 130කට. මිල දර්ශකය. මේ සරලව කියන්නේ හරි. ඒතර අපි ඒක වැඩි කරනවා 100. හරි. උත්තරය එන්න ඕනේ 96.15 වගේ ගාණක් එන්න ඕනේ. හරි. ඒතර මොකද්ද මේකේ තේරුම? හරි. මේක තේරුම ගත්තොත් භාණ්ඩ 100ක් දැන් මේ අපනයන භාණ්ඩ වගේ භාණ්ඩ 100ක් අපනයනය කරොත් අපිට ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ භාණ්ඩ 196ක් විතරයි. හරි. ඒතර මොකද්ද මේකේ තේරුම? භාණ්ඩ 100ක් අපනයනය කරද්දී අපිට ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ ආනයනය කරන්න පුළුවන් වෙන්නේ භාණ්ඩ 96.15යි. 96යි ආසන්න වශයෙන්. හරි. එතකොට සරලවම වෙළඳ අනුපාතය කියන්නේ අන්න මේ කතන්දරේට. මොකද්ද? භාණ්ඩ 100ක් අපනයනය කරද්දී ආනයනය කරගන්න පුළුවන් වෙන්නේ භාණ්ඩ 96යි. හරි. එහෙනම් රටකට හොඳ මොකද්ද? රටකට හොඳ මේක වැඩි වෙන තරමටනේ. කියන්නේ අපනයන කරන ප්‍රමාණයට වඩා වැඩිපුර ආනයනය කරන්න පුළුවන් තරමට මිල වැඩි වෙනවා කියලා කියන්නේ රටකට සාමාන්‍ය හිතකරයි. හරි. එතකොට දැන් මේ භාණ්ඩ වල අනුපාතය වැඩි වෙන්න පුළුවන් මොනවා වුණොත්ද? කියන්නේ මේකේ අගේ වැඩි වෙන්නේ එක්ක අපනයන දර්ශකයේ වැඩි වෙන්න ඕන. නැත්නම් ආනයන දර්ශකයේ අඩු වෙන්න ඕන. නේ? එක්ක මොකද වෙන්න ඕනේ? අපනයන කියන්නේ මේ සූත්‍රයේ හර මේ ලවය වැඩි වෙන්න ඕනේ සෑහෙන විශාල ප්‍රමාණයකින්. ඒ වගේම මේ ලවය හරය ආනයන මිල දර්ශකයේ අඩු වෙන්න ඕනේ සෑහෙන විශාල ප්‍රමාණයකින්. එක්කෝ දැන් හිතන්න මෙහෙම වෙනවා කියලා. දැන් ඔන්න මේක මේ දැන් අපනයන දර්ශකයේ අඩු වෙනවා. හරි. හැබැයි මේක අඩු වෙන්න ඕනේ ඊට වඩා වැඩි ප්‍රතිශතයකින්. ඒතර සම්පූර්ණ මේ ඉෆෙක්ට් එක අණුව මේකගේ වැඩි වෙනවා. හරි. ඔය සරලවනේ හිතලා බලන්න මේ ප්‍රැක්ටිකලි මේ සූත්‍රයක මොකක් හරි සූත්‍රයක බෙදීමක හරි හිතන්න මේ හරය ගොඩක් වැඩි වෙනවා නම් ලවය හැබැයි අඩු වෙනවා නම් අන්තිම උත්තරේ වෙන්නේ වැඩි වෙන එක. හරි. ඒ වගේ. හරි. ඒ වගේම දැන් හිතන්න උදාහරණයක් විදිහට හරි උදාහරණයක් විදිහට දැන් හිතන්න මේක වැඩි වෙනවා. ආනයන දර්ශකයේ වැඩි වෙනවා. සූත්‍රයේ මේ හරය වැඩි වෙනවා. හැබැයි දැන් හරනම් මේ එතකොට අඩු වෙන්නේ බැයි උත්තරේ. හැබැයි මේක සෑහෙන ප්‍රමාණයකින් වැඩි වුණොත් මේකට වඩා විශාල ප්‍රමාණයකින් වැඩි වුණොත් මොකද වෙන්නේ? අන්න එතකොට මේකේ උත්තරේ වැඩි වෙනවා. දැන් අවස්ථා කිහිපයක් තියෙනවා. හරි. එතන මොකක්ද අවස්ථා ටික? භාණ්ඩ අනුපාතය වැඩි වෙන්න පුළුවන් අවස්ථා ටික ගත්තොත්
එක්කෝ එක්කෝ මොකද වෙන්න ඕනේ? අපනයන දර්ශක. ඒ කියන්නේ මේ සූත්‍රයේ මේ ලවය වැඩි වෙලා හරය අඩු වුණොත් සාමාන්‍ය වෙන විදි. හරිද? එක්කෝ එහෙම නැත්තම් මොකද වෙන්න ඕනේ? මේක විතරක් වැඩි වෙන්න පුළුවන්. නැත්තම් ලවය මේ හරය විතරක් අඩු වෙන්න පුළුවන්. හරිද? එහෙමත් නැත්තම් දැන් මේක ප්‍රතිවිරුද්ධ වෙනවනේ. හරිද? දැන් හිතන්න උදාහරණයක් විදිහට ලවය අඩු වෙනවා. හැබැයි ලවයට වඩා වැඩි ප්‍රතිශතයකින් හරය අඩු වුණොත් මොකද වෙන්නේ? අන්තිම උත්තරේ වැඩි වෙනවා. මොකද වැඩි වේ මේ බෙදෙන එකනේ. හරි. ඊට පස්සේ යත්තොත් හිතන්න උදාහරණයක් විදිහට හරය වැඩි වෙනවා. හරිද? එතකොට මොකද වෙන්නේ? අර හරය වැඩි වෙනවා කියලා කියන්නේ බෙදෙන්නේ වැඩි අගයකින්. ඒතර අන්තිම උත්තරේ අඩු වෙන්න ඕනේ. හැබැයි ඊට වඩා හරය වැඩි වෙන ප්‍රතිශතයට වඩා වැඩි ප්‍රතිශතයකින් ලවය වැඩි වුණොත් මොකද වෙන්නේ? අන්න එතකොට උත්තරේ අගය වැඩි වෙනවා. හරිද? ඒතර ඒ වගේ අවස්ථාවලදී ওই විදිහට වෙනස් වෙන්න පුළුවන්. හරි. සමහරට එහෙමත් MCQ වලට එහෙම අහන්න පුළුවන්. භාණ්ඩ අනුපාතය වෙළඳ අනුපාතය වැඩි වෙන්න පුළුවන් මොන වගේ අවස්ථාවලද කියලා අහන්න පුළුවන්. ඒතර මේ අවස්ථා පහ ඔළුවේ තියෙනවා නම් වටේ උත්තරේ ගන්න පුළුවන්. ඒක අරගත්තේ මෙන්න මේ සූත්‍රය පදනම් කරගෙන. හරි. හරි. අපි එනවා අද කරන අන්තිම මාතෘකාවට. ඒ තමයි ආදායම් වෙළඳ අනුපාතය. හරිද? අපි මෙතනදී ගත්තේ එක භාණ්ඩයක කියන්නේ භාණ්ඩයක් අපනයනය කරොත් ඒකෙන් කොච්චර භාණ්ඩ ආනයනය කරන්න පුළුවන්ද කියන එක. හරිද? අපි දැන් කතා කරන්නේ භාණ්ඩ අනුපාතය නෙමෙයි. ආදායම් වෙළඳ අනුපාතය. මේකට කියන්නේ ආනයන ශක්්‍යතාවය කියලා. ආනයන ශක්්‍යතාවය. හරි. මෙතනදී කියන්නේ දැන් කලින් කිව්ව එක භාණ්ඩයක් කපනයනය කරොත් ඒකෙන් කොච්චර භාණ්ඩ ප්‍රමාණයක් ආනයනය කරන්න පුළුවන්ද කියන එකනේ. හරි. මෙතනදී කියන්නේ අපනයනය කරන භාණ්ඩ ඔක්කොගේම ආදායම. හරි. අතන ගත්ත එක භාණ්ඩ. කියන්නේ භාණ්ඩයක අර්ථන ගත්ත. මෙතන ගන්නේ අපනයන ආදායම. අපනයන ආදායමේ ක්‍රය ශක්තිය. ඒ කියන්නේ අපනයනය කරන ආදායමෙන් කොච්චර ආනයනය කරන්න පුළුවන්ද කියන එක. හරිද? ඒතර මෙතන ගත්තේ මිල විතරයි. ඒ ප්‍රමාණය බැලුවේ නැහැ. සමහරට වැඩි මිලකට විකුණුවාට අඩු ප්‍රමාණයක් වෙන්න පුළුවන්. මෙතනදී අලෙවි මේ අපනයනය කරයි. ඒතර එහෙම වුණොත් භාණ්ඩ වල අනුපාතය වැඩි. නමුත් පරිමාණ වශයෙන් ගත්තොත් පොඩි. හරිද? ඒතර ඒක තමයි භාණ්ඩ වෙළඳ අනුපාතයේ දුර්වලතාවය. අපි ඒ නිසා බලන මොකද්ද? ආදායම් වෙළඳ අනුපාතය තානන ශක්්‍යතාවය බල. හරිද? එතකොට මොකද කරන්නේ? අපි ගන්නේ මෙතනදී මිල විතරක් නෙමෙයි මොකද්ද ගන්නේ? මිල හා ප්‍රමාණය දෙකම අරගන්න. හරිද? ඒතර මෙතනදී කොහොමද අරගන්නේ ආනයන ශක්්‍යතාවය? මේකේ සූත්‍ර කිහිපයක්ම තියෙනවා. ආනයන ශක්්‍යතාවය. හරි. ශක්්‍යතාවය සමානයි. හරිද? සමානයි. අපනයන වටිනාකම ගන්න මෙතන. හරි. අපනයන මිල දර්ශකයේ නෙමෙයි. අපනයන වටිනාකම බෙදනවා ආනයනය කරන භාණ්ඩයක මිල. ඒ කියන්නේ ආනයන මිල දර්ශකය.
හරි. හිතන්න මෙහෙම. හිතන්න මෙතන ලේසි එකක් ගන්න. කමන්නේ මේක ගමුකෝ. හිතන්න මෙතන මේ අපි බාණ්ඩ අපි හිතමු උදාහරණයක් විදියට 200ක් අපනයනය කරනවා කියලා. හරි. එහෙනම් කොහොමද ආනයන ශක්තියතාවය ගන්න? මුළු වටිනාකම කියන්නේ එතකොට 125 වැඩි කරන්න ඕනේ 200. හරිද? ඒතර කිව්ද උත්තරේ 250යි බිංදුවයි බිංදුව. නම් අපේන සම්පූර්ණ වටිනාකම කීයද? රුපියල් 25000යි. ඕක බෙදනවා අපි ආනයනය කරන භාණ්ඩයක මිල. අපේ ආනයන මිල දර්ශකය 130. හරි. උත්තරේ කීයද? උත්තර වෙනවා 192යි. දශම ගණනක් කියන්නේ. හරි. උත්තර මේකේ තේරුම මොකද? මෙතනදී තේරුම් වෙන්නේ අපි ආනයනය කරන සම්පූර්ණ භාණ්ඩ වලින් අපිට ආනයනය කරන්න පුළුවන් වෙන්නේ භාණ්ඩ 192ක් විතරයි. කියන්නේ අපි මේ මිලට භාණ්ඩ 200ක් අපනයනය කරාට අපිට ආනයනය කරගන්න පුළුවන් වෙන්නේ භාණ්ඩ 192ක් විතරයි මේ මිලට. හරිද? එහෙනම් සරලවම ආනයන ශක්තියතාවය කියන්නේ ඔන්න ඔය කතන්දරයට. මොකද්ද මම ආයෙ කියන්න? අපනයන වටිනාකමේ අපනයන ආදායමේ කොච්චරක් භාණ්ඩ ආනයනය කරන්න පුළුවන්ද කියන එක. හරිද? දැන් මෙතන ගත්තොත් අපි භාණ්ඩ මේ අපනයනය කරලා අපිට ආනයනය කරන්න පුළුවන් වෙන්නේ ආදායමෙන් භාණ්ඩ 190ක් විතරයි. හරිද? හරනම් මේකත් වැඩි වෙන්නයි ඕන. ඉතින් මේක තව සූත්‍ර ටිකක් තියෙනවා. මේකත් මෙතනම දෙන්නම්. අපිට තව ගන්න පුළුවන් මේක මෙන්න මෙහෙම. ආනයන ශක්්‍යතාවය සමානයි. හරි. දැන් වටිනාකම කියන්නේ මොකද්ද? මිල වැඩි කිරීම ප්‍රමාණයෙන්. එහෙනම් අපිට ගන්න පුළුවන් අපනයන මිල දර්ශකය වැඩි කරනවා අපනයන දැන් කොච්චර ප්‍රමාණයක්ද කියන එක. අපනයන ප්‍රමාණ දර්ශකය. හරි. මේ තියෙන්නේ මොකද්ද? අපනයන වටිනාකම. ඒක බෙදනවා මොකෙන්ද? බෙදනවා ආනයන මිල දර්ශකය. හරි. ඒතර මේ තියෙන්නේ මේකම තමයි. අපිට මෙහෙමත් ගන්න පුළුවන්. හරි. ආනයන ශක්්‍යතාවය සමානයි. දැන් මේවා අපනයන මිල දර්ශකයේ බෙදීම ආනයන මිල දර්ශකය කියන්නේ මොකද්ද? කියන්නේ මේ 125 බෙදීම 130 කියලා කියන්නේ. අපි කලින් ගත්තේ. මොකද්ද? භාණ්ඩ වෙළඳ අනුපාතයෙන්. කියන්නේ මෙන්න මේ කෑල්ල ගන්නකො. මෙන්න මේ කෑල්ල. මොකද්ද? මේ තියෙන්නේ භාණ්ඩ වෙළඳ අනුපාතය. අපි කලින් ගත්තේ. ඒක වැඩි කරනවා මොකෙන්ද? අපනයන ප්‍රමාණ දර්ශකය. හරි. අපිටතර මෙන්න මේ සූත්‍ර තුනම උකට පාවිච්චි කරන්න පුළුවන්. හරි. සාමාන්‍ය මේ MCQ වලට වගේ අහනවා. ඔයාලට මේ කැමති සූත්‍රයක් පාවිච්චි කරන්න බෑ. එක්සෑම් එකේදී මේ ගත්ත දෙන විදිහට ඔයාලට ගැලපෙන සූත්‍රය බලලා මේ ආදේශ කරලා අරගන්න තියෙයි. හරි.
එහෙනම් සරලවම කියනවා නම් මේ දෙක පටල ගන්න එපා. භාණ්ඩ ධනුපාතය කියන්නේ මොකද්ද? එක භාණ්ඩයක් අපනයනය කරොත් ඒකෙන් තව කොච්චර භාණ්ඩ ආනයනය කරන්න පුළුවන්ද කියන එක. මෙතන අපි කතා කරපු ආදායම ධනුපාතය කියන්නේ මොකද්ද? අපි අපනයනය කරන සමස්ත ආදායමේ කොච්චර භාණ්ඩ ප්‍රමාණයක් ආනයනය කරන්න පුළුවන්ද කියන එක. හරිද? එතකොට මේ දෙන්නේ අපි ගණනය කරගන්න සූත්‍ර ටික. හරිද? අපි අදට ඔතනින් අතර කරමු. අපිට තව ආරක්ෂණයයි තව පොඩි පොඩි කොටස් ටිකක් තියෙනවා. ඒක කරාට පස්සේ මේකේ පළවෙනි කොටස ඉවරයි. හරිද? ඊට පස්සේ විදේශ මූල්‍ය කියන කොටස කතා කරන්න තියෙනවා. ඒක කරාට පස්සේ මේ පාඩම සම්පූර්ණයෙන් ඉවරයි. මොකක් හරි අර පාඩමේ තැනක අපහැදිලි තැනක් තිබ්බොත් තාපහු රෙකෝඩින් එක බලලා ක්ලියර් කරගන්න. එහෙනම් අපි ඊළඟ දවසේ ඊතුරු කොටස කරන්න මේ හම්බෙමු. හරි?